කොහොමද කට්ටිය? හොඳින් ඉන්නවද කියන්නේ? මම ආවා මහකෙන්දර ආවා. දැන් ඉතින් මම කාලේ හැඳින් ඉන්නවා මේ පල්ලෙහා ළිඳ සුද්ධ කරන්න කියලා ආවේ. බලමු ඉතින් මේ වැඩේ කරන්නත් ඕනේ. පල්ලෙහාට යන්න ඕනේ. මේ පැත්තට ඉන්නකො පෙන්නන්න. ඇත්තට අර අතනර කෙහෙල් ගස් වගේක් තියෙන ලොකු ගහක් එහෙමදී උතන්ට යන්න ඕනේ. ආවේ වීල් එකේ ආවේ. පැත්තට යන්කෝ. පොල් වගේ කුටි තියෙනවා කඩන්න මේ තියෙන්නේ. පොල් ගහ. පොල් වගේ කුටි තියෙනවා කඩන්න. ඊයේ පෙරේද ඇවිල්ලා ළිඳ බැලුවා. දැන් අනිවාර්යෙන් සුද්ධ කරන්න ඕන පැත්තෝ ටික. පොඩි වීඩියෝ එකක් දෙන්න ඕන කියලා ළිඳ ගාවට යන්කෝ එන. වීඩියෝ එකක් දෙන්න ඕන කියලා හිතන් මටත් මාරු වැඩක් නුනේ මේ වැටුණා කියන්නකෝ මේ කජු ගහ මේ තියෙන පිටිපස්සේ. ඔයදී කජු ගහකට මම පල්ලෙහා උලංගට පොඩි ගහක් තිබ්බා. මේක හිත බිම්බට පට්ට බෑවුණා. උදා කාලේ වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා. මේ යන්නත් ඕනේ වීඩියෝ ටික කරන්න. අනිවාර්යෙන් මේ යනවා. ඒ වීඩියෝ ටික කරුවාම මේ ඔයාලට බලන්න අනිවාර්යෙන් දාන්න. අද ඉතින් මහා වීඩියෝ එකක් කරගෙන අද මේ ටවුන් එකෙන් දැන් ආවිල්ලා මේ ළිඳ තියෙන පොඩ්ඩක් ඉහින්න. ඒක පොඩ්ඩක් අස් කරලි වෙලා මේ සුද්ධ බුද්ධ කරන්න තියෙන ළිඳ පොඩ්ඩක්. දැන් මෙතන මේ අද නම් කරන්න පුළුවන් වුණොත් අද කරනවා නැත්නම් හෙට කරනවා. අනිවාර්යෙන් ඒකේ වීඩියෝ එකක් දාන්න. යංකු ළිඳ ගාව පෙන්නන්න ඕගොල්ලන්ට. දැන් ළිඳ ගාවට ආවා. මේ තියෙන ළිඳ. එතන ඔය තියෙන්නේ. මේ අත්තක් වැටලා මේ මෙතන මේ පල්ලෙහා ඔක්කොම තමයි සුද්ධ කරන්න තියෙන්නේ. කොහොම තමයි අපේ පිටිපස්සේ මොන වගේ තමයි තියෙන්නේ. මේ පිටිපස්සේ කෑල්ල ඔක්කොම මේ සුද්ධ කරන්න කියලා හිතාගෙන ඉන්නේ මේ බඩින්කු දාන්න කියලා බඩින්කු හරි මේ පුරක්කම් ගහන්න කියලා හරි තමයි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින් මොන හරි කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ළිඳත් ඉතින් පෙන්නන්නම් කුලින්ද. මේ තියෙන මේ අස්සේ වතුරේදී මේ ඉත්තක් තියෙනවා. ඉත්ත අයින් කරලා ඉන්න ඕනේ නැත්නම් පේන්නේ. නම් අයින් කරා. මේ තියෙන ළිඳ මෙතන මේක පවුදස් ටිකේ මේ ඕගෙන් තමයි නාවේ. ඔය තියෙන්නේ දැන් නම් අර මේ ඉත්ත මේ කොළ වැටලි වල සෑහෙන්න මිදි මේක මේ සුද්ධ කරලා ගන්න ඕනේ. දැන් සුද්ධ කරන්න යන්න කියන්නේ මේක මේ වගා කරන්න කියලා හිතාගෙන ඉන්නේ. මේ ටික ඔක්කොම මොදි ඔය ටික ඔක්කොම වගා කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒකයි මේ ළිඳ පොඩ්ඩක් රවුම පොඩ්ඩක් හදලා ළිඳ ටික සුද්ධ කරන්න කියලා තමයි බැලුවේ. අන්න සුද්ධ කරලි වෙලා මේ පොඩ්ඩක් වගාවක් දාන්න කියලා මේ තියෙන මගේ පිටිපස්සේ මේ තියෙන ඔය කෑල්ලම මේ අපේ ඉතින් එතන තියෙන අක්කර මෙතන තියෙන අක්කර එකමාරක් විතර. අක්කර එකමාරෙන් මේ ගොවිතැන් කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. බඩින්කු නැත්තම් කවුපි ටිකක් තමයි දාන්න කියලා හිතාගෙන ඉන්නේ. අවුවයිනේ පේන්නේ හරියට. බලමු ඉතින්. එකක් හරි කරන්නත් ඕනේ. තියෙන ළිඳ සුද්ධ කරන වීඩියෝ අනිවාර්යෙන්ම දාන්න. ලොකු වීඩියෝ එකක් නෙවෙයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් මම මෙතන නතර වෙන්න. ලස්සන වීඩියෝ ටිකක් තියෙනවා. මේ වීඩියෝ එක
වීඩියෝ දෙකක් තියෙනවා දාන්න. ඒ වීඩියෝ දෙකක් දාලි වෙලා මේ තවත් වීඩියෝ දැන් දෙකකට යන්නක් තියෙනවා ලස්සන වීඩියෝ දෙකක් කරගන්න. ඒ දෙකත් කරගන්න ඕනේ. අද හෙට දිහාට යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අදට මම මෙතන නතර වෙන්න. එහෙනම් කට්ටියටම ජය වේවා.